family members, welcome back to my channel. Hai mga tatranyalo onda mama at tawag talot video kap karaginawa. Iting api at balamu maya pe amay mitra daw sa karpo barwede. Nangin na po like yak dalam video kita. Iting malang tiga po uno balwede at kamay mit. Api ay simda sa pagtuap mang sinap nika hari makuno ganday. Iting mang yatermu sinigi punta tipetrawan lahapala pun guna kahangan. අපි අයට ඉතින් කොරගන්න දෙයක් නැති සමටම මාව වීඩියෝ කරා. ඔයාලට පෙන්වන්න ඕන කිව්වනේ. ඔන්න ඉතින් මගේ පළවෙනි බලු වැඩේ. හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. මේ තියෙන්නේ ඊළඟ බලු වැඩේ. මේකේ නම් ඉතින් ෆුල් ලොග් එකක් ඔයා බැලුවනේ. නිතුලේ වැටලා තිබු පොල්ලක් ඉතින් මම පොඩ්ඩක් අරගෙන ආව සෙල්ලම් කරන්න. අපි අයිතින් ඉතින් මට මාරයක්ම හදලා දුන්නා. පේනවනේ කොල්ල බැලම් වැඩයිති. කොල්ලත් ඉරලම තමයි පස්සවල. නිවන ඉතින් මේ ඔබදු බොහොනා නෙවෙයිනේ. ඉතින් මම දන්නේ ඉතින් මම කියකෝ පොදන කොල්ලෙක් නෙවෙයි ඉතින්. මම මේදි පොඩ්ඩක් උදාලා බැලුවා. ඉතින් අයියා මොන හරියට නිදා කාලාද කියලා. ඌ මේකත් දාලානේ මේ වීඩියෝ එකට. ඕම් බලන්නකෝ ඉතින් ඊළඟ බල් වැඩේ මොකද්ද කියනවා. මේ අපේ අයියාගේ මාරු ටැංකිය හිටපු මාරුවේ. ටැංකිය එදෙන්නේ ගියා. අයියා මේක දාලා තිබ්බනේ. ඔයාලට කියන්න ගයිස් මේ මාළුව හිල්ලෙන්නේවත් නැහැ. මං අපේ අයියා හිටපු හින්දා පොඩ්ඩක් සද්ද දාලා ශීප්පුණා. නැත්නම් මං දාන්නේ අත දාලා එළියට ගන්නමයි හැදුවේ. ඔය මං පොඩ්ඩක් සද්ද දානකොට පොඩ්ඩක් හෙල්ලෙනවා විතරයි. බලන්න මං එහෙට මෙහෙට බැලලා කැටයන් ටිකක් දැම්මා. ඌ නෙවෙයි හෙල්ලුනේ. ඔන්න තත්ත්වම කටින් අරගන්න දැන්. අන්න එතකොට ටිකක් බයලා එළියට ගියා. අපේ අයියා චුට්ටුක් ගාලා මාවේ ලෙව ගයිස්. මං ඉතින් හේප්පේ වතුර ටිකක් දීලා ඉන්නවා. අපේ අයියා හිටියේ නැත්තම් ඉතින් බලන්න තිබ්බ මාළුවේ කොට පීන්නේ නැහැටි. මාළුවෝ ඉතින් වතුරේ ඉන්න ඕනි කියලා ඉතින් තියෙන්නේ. ඉතින් මං කරන බලුවේද ඌව තමයි. ඉනා වෙනවා එහෙම නෙවෙයි. ලයික් එකක් දාගෙන යනවා. මේ නම් මං කරපු බලුවේඩක් නෙවෙයි මට වෙච්ච බලුවේඩක්. මාවන්ට ගහගෙන ඇවිල්ලා බාත්රූම් එකේ දාලා දොර ඇහුවා. ඊට පස්සේ ඉතින් මං කරන්නේ. මාව නෑ. මං ආසවනේ ගයිස් නාන්න. කොහෙද ඉතින් මගේ ගාව බරු ගඳයි කියලා මූ මාව නෑ. මං කරපු බලුවේඩ විතරක් නෙමෙයි මේ ව්ලොග් එකේ. මට වෙච්ච බලුවේඩක් තියෙනවා. ඕම ටිකක් ඉන්නකෝ. මේ ඉන්දියා බලුවේඩ. ඒනානේ ඉතින් අපේ අම්මට උයන්න දව වෙන්න කියලා කොල්ලා ඉතින් පොල් සුද්ධ කරලා දීලා පොල් සුද්ධ කරන්න කියලා පොල් ගෙඩියෙත් දෙකට පන්න ගයිස් ඉතින් කොල්ලා ඉතින් මේ පොල් ඉතින් කනවා ඉතින් මං අහන්නේ ඉතින් පොල් ගාලා උයලා ගල්ලා කෑවත් එකයි පොල් ලමුයි කෑවත් එකයි බඩට නියන්නේ ගයිස් මේලා මකෙන් අපේ අම්මා ගෙදර හිටියේ නැද්දකෝ ඉතින් හින්දා මායි අපේ අයියයි දෙන්නම දීරුණා ගණන් ගන්න එපා ගයිස් බල්ලුනේ මොනවා වුණත් ඒ පොල් ගෙඩිය හොඳ කිරිරහට තිබුණා. අපේ අම්මා හොඳ පොල් ගෙඩිය තෝරලා ගෙනල්ලා තියෙනවා. මේක නෙවෙයි. ඔයාලා ගෙදර හදන බව යාළුවොත් මේ වගේම ආසල් වැඩ කරලා තියෙනවා නම් අපිට කමෙන්ට් කරන් යන්න ඕන. මේ ඇවිල්ලා මායි අම්මයි කරපු එක්තරා විදිහේ අනර්ථ බඩුවට. මේ දවස්වල අපේ පොටසෙටියේ කුෂන් එක අපි දෙන්න විසින් ගලව තමයි ඉතින්. පේනවනේ ඉරනවා දානවා කඩර එක වගේ තමයි වැඩ. මේ මං ඉරලා දාන්නේ ඒවත් ඊයස්සේ අපේ අම්මා තවත් ඉරලා දානවා. මට හති පේනවා ඉතින් ඔරන්ට වටපිටාව දැක්කාම හිතා ගන්න පුළුවන් අපි කොච්චර කුෂන් තෝගයක් ඉරලා දැම්මද කියලා. ගයිස් මට මේක වොයිස් කරද්දි මාව දැක්කහම මට සින්දුවක් මතක් වෙනවා. සිද්දේවි මම මහවලක දෙවෙන්තයා හරි හිංසක මහවලක දෙවෙන්තයා අස්සරයි ඔහොම පොඩ්ඩක් කාවිය. ඔව තමයි ඉතින් වෙනානේ ඉතින් ගෙවල් ඉතින් විනාසයි ඉතින් ළමයි මොනවා කරන්නද ඉතින්. ඉරනවා ගයිස් ඒක අර කැඩි ආවද එහෙනම් අතල් වැඩක් කියන්නේ. අපේ අයියා ඉතින් තොට ඇත්තේනකන් ඉඳහන් කියලා ඉතින් බලාගෙන ඉන්නවා. අම්මානේ කම්බෙලා වගේ කරගෙන ඉන්නවා මම.
ගයිස් අපේ අම්මා. දැන් එනම් බලමුකෝ අපේ අම්මා කරපු බලු වැඩේ. මේ අපේ අම්මා අපේ අක්කයි කොණ්ඩ කට්ටක් කරන් කටේ ගහගෙන ඉන්න. කොහොමද යන්නේ කියලා වගේනේ. ඉතින් ගයිස් ඔයාලට මේක දැක්කම මොකද හිතෙන්නේ කියලා ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින්. දැක්ටිය මාරුනේ. මේ තවත් බඩු වැඩ. මේ පේනවද ගයිස් අපේ අම්මා වේ. ආස්තබැතේ ඉදී දාගෙන නැත් ආතරාතේ වනවන. ඕකද කොහෙද? පස්සේ පැත්තට දුන්නා නම් එකක් ලීසි වෙන්න අර ලොරියට ඉවරයි. මේ අපේ පිසුලන් වල වීඩියෝ කරගෙන ඒ කාලේ මම හිටියේ නෑ ගයිස්. එහෙනම් මම දෙන පස්සට වීස් වෙන්නේ ආවත් වීස් වෙන්නේ. මේ ඇවිල්ලා ගයිස් මේ අපේ අයියාගේ ටීබෝම් එකේ මේ අයියාරියට බහැපුවා වගේ අපේ අම්මරිලා ඉස්සර ටීබෝම් එකට නගිනවලු. ඒ අයියා කොහේ හරි එකන් යයි කියලා හිතලා අපේ අම්මට හරියට රත් ගාය ගයිස් මට වගේම තමයි ඉතින්. මේ අර කියන්නේ ඉතින් දාගෙන එකයි යන්නේ කියන්නේ නෝන හාමු වගේ ඉඳගෙන ඉන්නවා. අපේ අයියා බහුව කංගීර නෑ ගයිස් වීඩියෝ කරලා විතරයි. මේ වෙලාව ගයිස් අපේ අම්මා එච්ච කාලේ අපේ අයියා ඉතින් මේ චොකලට් ඒව ගෙනාවහම ඉතින් මේ ඒව ගන්න බැරි තරම් ඉතින් මේ චොකලට් ඉන්නේ අපේ අම්මා ටැටි වෙලා එයා ඉතින් තෝන්නම් කාපිය කියලා නැත්නම් දීපිය කියලා බීම ඉඳරින් එච්චරයි. පස්සේ ඉතින් අපේ අයියට බඩේ අමාරු වෙදී කියලා අයියා ඉතින් චූරි චොකලට් කෑල්ලක් දීලා ඉතින් මේක තමයි මේ තියෙන්නේ. බලන්නකො ගයිස් අපේ අම්මා කරපු තව බලු වැඩක් හිමිද්දි වගේ ඉඳගෙන අපේ අයියාගේ ඇඳේ කකුලක් කන වීඩියෝ කරනවා කියලා දැක්කම ඉතින් අර අහිංසක විදියට පොට්ටක් ඉතින් බලනවා ඉතින් ඔය අනිත් පැත්ත හැල්ලා ආයෙ කන්න හදන්නේ අපේ වීඩියෝ කරන දැක්කම ඉතින් ආයෙ පොට්ටක් කරක් අහිංසක විදියට බලලා ඉතින් එහෙනම් කෝල්ලෝ ගෙල්ලෝ සෙට් එක අදට මං ගිහිල්ලා එන්න මතක හේතුව ඕගොල්ලෝ අපේ වීඩියෝ එකට ලයික් එකක් දා කමෙන්ට් එකක් දාලා යන්න තව දෙයක් මං හිතාගෙන ඉන්නවා මාසෙකට සැරයක් මායි අම්මයි කරපු මේ වගේ බලු වැඩ ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඔයාලා ඒකටත් කැමති නම් මම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් කස්ටිය අපි ගියා. බයි ගයිස්. තවත් දවසක හම්බෙමු.